අපි අද ෆේස් ටු ෆේස් විශේෂාංගයෙන් ඍජුව ප්‍රශ්න කරන්නේ ජනසිත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමින් වහන්සේ සමගින්. අපේ ස්වාමින් වහන්සේ තාමත් ගෞරවයෙන් යුතුව මේ වැඩසටහන පිළිගනු ලබනවා. ඔබ වහන්සේ දැන් භික්ෂුන් වහන්සේ නමක්. එතකොට කැපයිද මේ වගේ දේශපාලන පක්ෂයක් පිහිටවගෙන මේ වගේ වැඩ කටයුතු කරන එක? ඔබතුමා ඔතෙන්ට එන්න අවශ්‍ය නෑ දැන් මේ. මොකද භික්ෂුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙක් මම. මගේ මානවිකව මම ආරක්ෂා කරගන්න මානවිකව ගන්න ඕනේ. එහෙනම් අපි මගේ ඡන්දය අහෝසි කරනවා නම් යම් කෙනෙක් සමස්ත ශ්‍රී ලංකාවේ සීල භික්ෂුන් වහන්සේලාගේ ඡන්දය අහෝසි වෙන්න ඕනේ. නෑ ඡන්දය අහෝසි කිරීමක් නෙමෙයි. මං එනකන් ඉන්න පොඩ්ඩක්. ඔබතුමා මේ කෑනක මහත්මයා ඔබතුමා දන්න දේත් පඬිතෙන මගුලක් ගන්න පොඩ්ඩක් කොහොම ඉන්න. පැහැදිලි කළ දෙනකම් මහානකමයි දේශපාලනය දෙකක්. මම මහානකම කරනවා නම් පන්සලේ. නයිස්. පන්සලේ අපි පොයේට බලන අනිවාර්යෙන් පොයේ දවසේදී අපි දේශපාලනය කරන්නේ නැහනේ. මේ ජනසිත පෙරමුණ පිහිට වීමට හේතු මොකක්ද? ඔබතුමා එතෙන්ට ආවේ නැහනේ. ඔබතුමා එකපාර කැප් වැඩ අක්ක වැඩ කුණු හරප ටිකුත් එනවා කියන්නේ. ඒක ඉස්සල්ලා අහගන්න. මතක තියාගන්න. සියලු දේශපාලන පක්ෂ ජාතිවාදීන් ලෙස මේ රටේ අපේ සිංහලෝ ටික හං අඩු ගන්නවා. මේ පක්ෂයේ ඍජුව සියලු දෙනාට සියලු ජනවාරි කොටස් වලට සුදුසු වෙන විදිහට මම මේ පක්ෂේ පිහිටවන්න කියලා සිංහල දමිළ මුස්ලිම් ඔක්කොම පක්ෂ ඉන්නවා. මේ සියලු දෙනා ආරක්ෂා කරන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය වෙන්නේ ජනසිත පෙරමුණ පක්ෂය පමණයි. දැන් ඔබ වහන්සේ ජනාධිපතිවරණ කීයකට විතර ඉදිරිපත් වෙලා තියෙනවද? රංගපාලා තියෙනවා. ඒක රංගපෑමක්ද? ඔව්. හැබැයි දැන් ඔබ වහන්සේ රංගපෑමක් කිව්වට ඒ රංගපෑමට වියදම් කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. ඇයි ඔබ වහන්සේ රංගපාලා මිනිස්සුන්ගේ සල්ලි විනාශ කරේ? ඔහොම මතක තියාගන්න. ඔය රංගපෑම කියන කතාව මම යෝජනා කරේ ඔබතුමාට වචනයක් ගන්න ඕනේ. මහත්යෝ මේ සැරේ ජනාධිපති මැතිවරණ කී දෙනෙක් ඉල්ලුවාද? 39ක්. 39ක් ඉල්ලුවේ එක්කෙනෙක්. ඔය 39 නැති වුණා. 38 දෙනාම තමන්ටම කියලා තමන් මේ රටේ ජනාධිපති වෙන්න ඕන කියලා හැඟීමකින් ඒගොල්ලන් තරඟ කරාද? ඔබ වහන්සේ ඇතුළුව. මම නම් ඇත්තටම මොකද මම නම් ඍජුව තරඟ කරේ රටේ බලය ගන්න. ඒනොට දැන් කලින් කිව්වේ රංගපෑමක් කරා කියලා ඔබ වහන්සේ. අරක රංගනයක් වගේ තමයි කට්ටිය ඔක්කොම කරලා තියෙන්නේ. රංගනදාරේ ඉල්ලනවනේ මහත්තයා මේක. දැන් පාර්ලිමේන්තු මැතිවරණේ මේ වෙලාවේ නළු නිලියෝ කී දෙනෙක් ඉන්නවද? රංගපාන නළු නිලියෝ කී දෙනෙක් ඉන්නවද? මූ රංගපාන්නේ මෙතෙන්ටත් එන්නේ. දැන් පහුගිය ජනාධිපතිවරණයේදී ඔබ වහන්සේට ඉතාමත් හොඳ ජනප්‍රියතාවයක් ආව මේ සමාජ මාධ්‍ය තුල. ඒ නිසා බොහෝ දෙනෙක් හිතුවා ඔබ වහන්සේ විශාල ඡන්ද ප්‍රමාණයක් ගනී කියලා. අවසාන ප්‍රතිඵලය ඡන්ද 6000 ගානක් නේද තිබ්බේ. යම් දවසක බත්තරමුල්ලේ සීලරතන හාමුදුරන්ට රට දෙන්න ඕනි කියලා හිතපු දවසට එදා වෙනතුරු මම ඉන්නවා. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා වර්තමාන ජනාධිපතිතුමා කිව්වා. ඒ කිව්වත් ඔයා එතුමා කරන්නේ නැහැ. විශ්වාසයෙන් කියනවද? විධායක ජනාධිපතිතුමා එතුමා කරන්නේ නැහැ. හැබැයි කරොත් එතුමා තමයි ඇත්ත වශයෙන්ම එතුමා කරන ලොකුම දේ. දැන් අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ 9 වෙනි විධායක ජනාධිපතිට පත් වුණා. අපි සතුටු වෙනවා. ගමක කොල්ලෙක් ඔය පුටුවේ වාඩුණා කියන්නේ එක්ක රට හදන්න පුළුවන්, එක්ක රට විනාශ කරන්න පුළුවන්. ඒක එතුමාගේ තීරණයක්. මම හදවතින්ම සතුටු වුණා. මොකද අර පට්ටපල් හොරු නැතුව ගමේ කොල්ලෙක් ඔය රජපුටුවේ වාඩුණාට. මොකද වහන්සේ උනට පුදුම කතාවක් නේ කියන ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ ඔබ වහන්සේ කොච්චර බැන්නද මේ 88 89 ගැන කියලා අනුර කුමාර මහත්තයා කොච්චර පළු ඇරියද ඔබතුමා ඔබ වහන්සේ 88 89 කාලේ දෙයියෝ සාකේ අපි විඳ දුක අපිනේ දන්නේ. ඔබතුමා හිටියයි? වයිද කීයද? නෑ මම හිටියේ නෑ. එහෙනම් මොන මගුල දුක අහන්නේ දැන්? නැති ඔබ වහන්සේ මේ වර්තමාන ජනාධිපතිවරයා මේ දැන් ඔය කතා කරන විදිහට නේ කතා කරේ ඔබ වහන්සේ. 89 කාලේ හිටපු උන්ක මාත්‍ය කතා කරන්න කියන්නකෝ. 88 මම අධ්‍යාපනය කරලා යනකොට කෝට්ටේ බස් ගිනි තියපු ඒවා, මරපු ඒවා, කපපු ඒවා, ගිනි තියපුවා අපේ හදවත වලින් අමතක වෙන්නේ නැහැ. ඒක අනුර පොඩි. අනුර වගේ නෑනේ. කරපු වෙන දැන් ඇත්තට. දැන් පසුගිය ජනාධිපතිවරණේ නම් ඔබ වහන්සේ හම්බෙච්ච පිරිකර ටික විකුණලා යන්තම් මැතිවරණේ කරාගත්තා. දැන් මේ මහා මැතිවරණේ මොකද්ද විකුණන්න හිතාගෙන ඉන්නේ? මොනවද විකුණන්නේ? පන්සලවත් විකුණනද ඔබ වහන්සේ? පිරිකර සම්බන්ධව කතා කරනකොට ඔබතුමාට මම අර පිරිකරක් දුන්නා කියන්නකෝ. ඒ දුන්නාට පස්සේ ඔබතුමා ඉතින් අපිට දෙනවා මෙන්න ලොකු ආමරු මේක තියාගන්නේ කියලා. ඉතින් අපි ඒක එකතු කරගන්නවා. මම අටපිරිකර විකිණීමක් නෙමෙයිනේ කරේ. මම ඒ දක්වා විකුණුවා කියලා. නමුත් ඒක අර දුන්න
ආධාර මුල තමයි අර අපි එකතු කරගෙන ඒකෙන් මම වැඩක් කරගත්තේ. ඊළඟට මහත්මයා දැන් ඔබතුමා ඇහුවා මේ හැටි පාන්සල යොකන කියලා. මට පාන්සල යොක නැහැ මම පාන්සල යොකන්නේ. දැන් මේ පාර මහමැතිවරණ දැන් කරගන්න ඕනනේ. මම ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් තුළ ජනතාව තරඟ කරනවා අපේක්ෂිතව තරඟ කරනවා. අඩු ගන්න දිස්ත්‍රික්ක 22ක් තුළ තරඟ කරනකොට අඩු ගන්න ඒගොල්ලන්ගේ රුපියල් 10ක් හරි නිවේදන් කරන්නේ. මහා පරිමාණයේ වේදන් කරන්න අපේ පක්ෂයට සමාජිකයෝ එන්නේ මොකද අපි හොරු නෙමෙයිනේ අපි මංකොල්ලකාරයෝ නෙමෙයි. nice. ඉන්නෙත් කොහෙවත් නැති රොඩු ටිකක් තමයි අපි ළඟට ඇවිත් ඡන්දෙ ඉල්ලන්නේ. මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් අහන්නත් මොකද්ද වගේ. නමුත් ඒ වුණාට අහන්න නැතුවත් බෑ. ඔබ වහන්සේ හැම වෙලාවකම අපිට පේනවා මේ ගංජ වෙනුවෙන් පෙනී සිටිනවා. ඈ බෝල. තෝ හිතවල මං ගංජ ගහනවා කියලා. නැති ඔබ වහන්සේ පෙනී ඉන්න නිසා මම යන්නේ. තෝ ගංජා ගහනවා ඇති, තෝ එතනෝ ගහනවා ඇති, තෝ ගහන අයිස් ගහනවා ඇති. මොකද ළමයා මේ අනම් මනම් කතා කරන්න එපා ගංජ ගහනවෙන් ගහනවා. මේ මොකද්ද මේ ආයෙ කතා කරන්නේ එහෙම? නෑ. ඒ බොයි. මම නම් ගංජ බොන්නේ නෑ. මම මේ ඇහුවේ ඉතින් අපේ හාමුදුරුවෝ. තමා ගහන් මට පේන්නේ තමා ගංජා ගහනවා. එතනෝල් ගහනවා. අයිස් ගහනවා. ඈ මේ සියල්ලම කරන කෙනෙක් තමයි මගෙන් ගහන්නේ. නෑ නෑ අපේ හවුදනේ. අනිවාර්යෙන් දන්න මහත්තයා මේ අනම් මනම් කතා කරන්න එපා. ඒ ගහනේ කතා කරගෙන එහෙම අපිත් එක්ක එහෙම කතා ගහනේ හොයන් යන්න. අපි කතා කරන්නේ මේ රටේ ගංජා නීතිගත කරන්න කියලා. මොකද්ද කර කතාව? ඔහොම කතා කරන්නේ. පසුගිය කාල සීමාවේ අපි දැක්කෝ සමාජ මාධ්‍ය ඇතුලේ ඔබ වහන්සේලට මේ අපිලගේ හාමුදුරුවෝ කිය පේජ් එකක් එහෙම හදාගෙන බත්තර මුල්ලේ සීලරතන හාමුදුරුවෝ කියලා ඉතාමත් මේ අපහාසාත්මක ආකාරයෙන් සහ මේ නිකන් විහිළු සපයන ආකාරයෙන් හැතරෙන ආකාරය දැක්කා. ඔතෙන්ට මම යන්නේ හේතුව ඔබතුමාට මතක ඇති එක්තරා ආණ්ඩුකාරවරයෙක් ලොකු ප්‍රශ්නයක් ඇද්දා. මොකද්ද ප්‍රශ්නේ? ඒක අපිලගේ රට, ඒක අපිලගේ නීතිය. මම මේ පුද්ගලයන් ඇවේ තොපි මේ රටේ ඉන්නවා නම් රටේ නීතිය අනුව ජීවත් වෙලා. Psych! That's the wrong number! මේක අපිලගේ රට, අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. මිනිහට මේ කිව්වා. මේ නිකන් අනම් මනම් කරලා මේ ජාතිවාදී අවුස්සන්න යන්න එපා. ඒකට උත්තරයක් තමයි අර යම් වැඩසටහනේදී මම ඔක කිව්වේ. ඒක වෛරල් වුණා අර ඩිංග කප දැම්මා ඊට පස්සේ සම්පූර්ණ කතාව දැම්මේ නැහැ. ඔබ වහන්සේ හිතනවද ඔබ වහන්සේව තේරුම් අරගෙන කවදා හරි ලොකු පුටුවක ඔබ වහන්සේ වාඩි යම් දවසක ජනතාව තේරුම් අරගෙන මට ජනවරම දුන්නොත් මම ඔය ණය ගෙවනවා කියන IMF එකේ ණය ගෙවන කෙනක මට එච්චරම දෙයක් වෙන්නේ nice. නෑ. මොකද හේතුව මම ජාත්‍යන්තර මට්ටමේ යන කෙනෙක් නේ. මම දන්නවනේ වගේ ණය ගෙවා ගන්න කොහොමද කියන්නේ. මේක තියෙන්නේ විතාම විශාල ණයක් තියෙන. ඔබ වහන්සේ හිතුවද පිරිකර විකුණලා ගෙවන්න පුළුවන් කියලා? ඒ පිරිකර කතාවට ඔබතුමා එතෙන්ට ආයෙ එන්න ඕනේ නෑ. මම තමුන්නාට මට කනට පාරක් ගහන නිසා මේ මොන මගුලක්ද මේ? නෑ නෑ මං කියන්නේ මේ ඩොලර් බිලියන 50කට වැඩි ඇමරිකන් ඩොලර් බිලියන 50කට වැඩි ණය අරබුදයක අපි ඉන්නේ. ඒවා අපි දන්නවා. ඒවා අපි දන්න නිසා තමයි ඩොලර් බිලියන 50 ඩොලර් බිලියන 100ක් වුණත් ගෙවීමට මේක හරියට කල්පනා කරොත් එහෙම මේ එතෙන්ට ගියාට පස්සේ ඩොලර් බිලියන 1000ක් ගත්තත් ඒ මිනිහට වැඩක් නෑ. මිනිහා රජානේ. රට ගැන හිතන්නේ නෑනේ. කවුද හිතන්නේ? මොකද හිතුවේ? එකෙක් අතිදුවද? අර මහින්ද චන්ද්‍රිකාගෙන් පටන් ගත්ත හොරකම් ප්‍රේමදාසගෙන් පටන් ගත්ත හොරකම් අද නතර වුණාද? සම්පූර්ණ ඒ නිසා මතක තියාගන්න මේවා ගෙවන්න පුළුවන් මේ කිසිම ගිහි පාලයකට ගෙවන්න බෑ. ගෙවන්න හිතෙන්නේ නැති. අයි සෝරසප්ප මේ මොකද්ද මේ ඔවගේ ඔවා එන කෙනෙක් ගෙවයි කියලා. එයාගේ හිතේ තියෙනවානේ. ඒවා ගෙවීමට රටට ආදරයක් තියෙන, රටේ සම්පත් ආරක්ෂා කරන, රටේ ජනතාව ගැන හිතන පාලකෙක් එන්න ඕන. ඒ පාලක එනතුරු ණය ගන්නවා. අනේ මං අහන්න කැමති මේ දැන් මට මතක හදුන්නෙත්ති මහත්මයා කිව්වා දවසක් කැනඩාවේ යාගේ යාළුවෙක් ඩොලර් මිලියන 100ක්ද මිලියන 10ක්ද කොහෙද වෙනවා කිව්වා. මං දැන් මයි YouTube එක ඇති ඒ සල්ලි හෝ එව්වද කියන එක අපිට ප්‍රශ්නයක්. දැන් ඔබ වහන්සේ කාගෙන්ද ඉල්ලගන්නේ? මොකද්ද සැලසුම? එහෙමයි මහත්මයා මතක තියාගන්න. ලෝකේ හොඳ බෞද්ධ රටවල් තියෙනවානේ. මොකද රටවල් වලින් ආධාර දෙන්නේ නැති ගිහියන්ට උන් පරාහ කරනවා.
රටක් විනාශ කරනවා. මොකද පුළුවන් තරම් දැන් චීනෙමුත් ආධාරයක් එකපාර දෙන්නේ ආධාර දෙන්නේ නැහැ නේ එකපාර. ඊබෙද ආධාරයක් දුන්නා. නමුත් සාම රටක් සංවර්ධනය කරන්න මත ඒගොල්ලන්ට දෙන්නේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහතා බිලියන ට්‍රිලියන ගණන් කෑවනේ හොරා කෑවනේ හයිවේ ගහලා. සාම ගැනීමක්ද නැත්නම් తాවකාලික සමු ගැනීමක්ද? තාවකාලික. හයිවේ එකක් අධිවේගී මාර්ගයක් හදන්න ඕන නිෂ්පාදනයක් තියාගෙන. අපේ රටේ අධිවේගී මාර්ගය හැදුවා. කොහොද නිෂ්පාදනය? මොනවාගෙනද? අර මහමූද කොළඹට ගෙන්න හම්බන්තොට නමුත් ජනතාවට ඉතාමත් පහසුවෙන් ගමන් බිමන් යන්න පුළුවන් නේ. මේ ඩොලර් බිලියන ගණන් දීලා ණය වෙලා මේ හයිවේ ගහන්න ඕනේ නෑ. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ හයිවේ කියන්නේ වැඩක් නෑ කියලාද? මගේ සංකල්පය අනිත් අය මන් දන්නේ හයිවේ හොඳයි නිෂ්පාදනයේ දේවල් නිෂ්පාදනයක් තියෙන රටකට. අපේ රටේ අඩු ගානේ ඔබතුමාගේ ඔය දාන බොත්තම නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. හයිවේකට වඩා නෝමල් පාරේ ගියා හැටි වටේ පිටේ හුලං ගහලා කාර් කෝප්පයක්වත් ඔය මගේ දිගේ බීලා යන්න පුළුවන් රේස් එකක් කරගෙන. ඒ කියන්නේ අපේ හැමදෙන කවදාවත් හයිවේ එකේ ගිහිල්ලා නෑ නේද? අපෝ හැම අද ඊයේ තමයි හයිවේ. ඊළඟ මතක් කරන්නේ. දැන් ඉතින් ඔබ වහන්සේ හයිවේ ප්‍රතික්ෂේප කර හයිවේ එකේම යනවා. ප්‍රතික්ෂේප කරන හයිවේ හොඳයි නිෂ්පාදනය කරන රටකට. ප්‍රතික්ෂේප කරේ නෑ තාම. හයිවේ එකේ ගහපු එකේ අධිවේගී මාර්ගයේ ගහපු එකේ ලාභය ලබන්නේ ශ්‍රී ලංකා මාතෘභූමියේ රජයේවත් ශ්‍රී ලංකාවනේ චීනය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියලු දේ අත්හැරලා අල්පේච්ඡ ජීවිතයක් ගත කළා නිවන් මාර්ගය අවබෝධ කරගන්න කියලානේ මේව කරේ. දැන් ඔබ වහන්සේ දැන් මේ චීවරයක් දරාගෙන ඒ මාර්ගෙද යන්නේ. දේශපාලනය කතා කරනවා නම් දේශපාලනය කතා කරන්න. නිවෙන ගැන කතා කරන නිවෙන ගැන කතා කරන්න. හොඳේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අපි තාමත් එතෙන්ට ගිහිලා නැහැ. හොඳේ? නිසා දේශපාලන දේශපාලනේ ධර්මයෙන් ධර්ම. ඔබතුමා ධර්මයේ අහන්න ඕන නම් කරුණා කරලා බිම වාඩි වෙන්න ගේන්න වටාට මං කියන්නේ ධර්ම දේශනා කරන්න. කිසිම දවසක භික්ෂුන් වහන්සේ කෙනෙක් ආපුව ඔය නිකන් මෝඩ ප්‍රශ්න අහන්න එපා. ඔබ වහන්සේ මේ පසුගිය දවසක මේ රාජ්‍ය මාධ්‍ය ආයතන වලට බැන්න අපි දැක්ක මේ කිසිම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ ඔබ වහන්සේට කියලා. නෑ මහත්මයා ඇත්ත වශයෙන්ම දැන් ජනාධිපතිතුමාත් ඔය පුරු මාධ්‍ය අයින් කරනවා කියලා. ඉතින් ඒකක් නේ රූපවාහිනිය. ඉතින් අපි ඔබ වහන්සේට මේ අවස්ථාව ලබා දුන්නේ. මේ දින්ගනේ ඔබතුමා ලහිරුවද ඔයා නෙමෙයි දින්ගවත් දුන්නේ. රූපවාහිනිය අයිතියන් කියන්නේ තමන්ගේ නායකයන්ට කඩේන නාලිකා දෙකයි රජේ නාලිකා නෑ හැමෝම කියන්නේ අපේ ආන්දරනේ. අපි දැන් අපේ ආන්දරනේ මේ අවස්ථාව දීලා තියෙනවා. මේ අවස්ථාව මේ දැන්නේ දුන්නේ දැන් මාසයක් පාර්ලිමේන්තුවේ විසුරුහැරලා. අද නේමක දුන්නේ. බරපතල චෝදනාවක්. නමුත් අපි බොහොම වගකීමෙන් යුතුව අපේ මාධ්‍ය කාර්යභාරය ඉටු කරනවා. ඒ නිසාම තමයි ඔබ වහන්සේට අපි ආරාධනා කරේ. ඔබ වහන්සේගේ අදහස් වලට අපි ගරු කරනවා. ඒ පිළිබඳව අපේ කිසිම කතාවක් නැහැ. මම රූපවාහිනී සංස්ථාවේ මේ අද කර මේ වැඩසටහන සම්බන්ධ සහයෝගය දුන්න ඔබතුමාටත් සභාපතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද සභාපතිතුමා ඇත්ත එක දැකලත් නැහැ. සුදුද කළුද මොකාද කියන දැකලත් නැහැ. නමුත් ස්තුතිවන්ත වෙනවා.